ආරාධනා කරනවා එයාගේ ටොපික් එක ගැන කතා කරන්න. ආයුබෝවන්. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපේ ජීවිතයේ සාර්ථකත්වයට හා මානසික නිදහසට ඉතා වැදගත් දෙයක් ගැනයි. ඒ තමයි තමන්ගේ සීමාවන්, our boundaries. අන් අයට උල්ලංඝනය කිරීමට ඉඩ නොදීම. Don't dare others to cross your line. බොහෝ වෙලාවට අපි හිතනවා අපි අනිත් අයව සතුටු කරන්න ඕනේ කියලා. අපි ඒ නිසාම බැහැයි කියන්න ඕන තැන්වලදීත් අපි හා කියනවා. අපි yes කියනවා. හැබැයි හොඳට මතක තියාගන්න. ඔයා අනිත් අය නිසා ඕනාට වඩා වෙනස් වෙන්න යද්දී අනිත් අය ඔයාගේ සීමාවන් ඉක්මවා යන්න පටන් ගන්නවා කියන එක. We must protect our boundaries, but that doesn't mean we are a selfish guy. 1. ඔයාගේ ආත්ම ගරුත්වය. 2. ඔයාගේ මානසික නිදහස ආරක්ෂා කර ගැනීම. නොබියව බෑ කියන්න. ඔයාට බැරිද ඔයා ලැජ්ජ නැතුව ප්‍රකාශ කරන්න. 2. ඔයාගේ වටිනාකම ඔයා හඳුන්වා ගන්න. ඔයා ඔයාට ගරු කරේ නැත්තම් මෙතන ඉන්න ඔයාගේ යාළුවෝ, ඔයාගේ නෑදෑයෝ කවුරුත් ඔයාට ගරු කරන්නේත් නැහැ. ඔයා ඔයාගේ සීමාවන් පැහැදිලිව පෙන්වන්න. ඔයාට රිද්දන, ඔයාව පල්ලෙහාට දාලා කතා කරන අයගෙන් ඔයා ඈත් වෙලා යන්න. හැබැයි ඒ හැම කෙනෙක්ටම ඔයා කියලා දෙන්න ඒගොල්ලෝ ඔයාට කොහොමද ගරු කරන්න ඕනේ කියලා. ඔයාගේ වටිනාකම අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ඔයා ගන්න තීරණ වලින්. ඔයා don't give others to cross your line. ඔයාව control කරන්න අනිත් අයට දෙන්න එපා. ඔයා ඔයාව control කරගන්න. ඔයා ඔයාගේ සීමාවන් දැඩිව පරිස්සම් කරගන්න. Thank you.